ආයිබෝවන් සුබ දේශනක් වේවා. මම මේ රැදිලා ඉන්නේ පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ අභියස තියෙන ලස්සන මනෝරම පරිසරයක. මේක පොළොන්නරුව සුදුවර්ලිය හෝටලේ පිටුපස තියෙන ගාඩන් එක. මේ ගාඩන් එකට පිටුපසින් පේනවා. දැන් මගේ පිටුපසින් පේන්නේ මේ විශාල ලස්සන පරාක්‍රම සමුද්‍රය. මම මේකේ සමීප රූපයක් ගෙන එන්නම්. මේ පරාක්‍රම සමුද්‍රය අපි ගත්තොත් පරාක්‍රම බහු රජතුමා විසින් කරවන ලද පරාක්‍රම සමුද්‍රයේ අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් මුහුදට යන්න නොදී රැස් කරන්න තමයි මේ පරාක්‍රම සමුද්‍රය හදලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන පරිසරය ලස්සන තැනක් මම හිතන්නේ ඔරුවක් ඇවිල්ලා මොකක් හරි කර්මාන්තයක් කරනවා මෙතන මාළු වලනවා හරි දෙයක් වෙන්න ඇති. ඒ වගේ ලස්සන දේවලුත් එක්කලා මේ ලස්සන පරාක්‍රම සමුද්‍රයේ විශාල ජලතරයක් ලස්සනට තියෙනවා. ඉතින් අපිට දියකාවෙක් පේනවා. මම හිතන්නේ ඔයාලට පේනවද දන්නේ නැහැ ඒක. මෙතන දියකාව කොක්කු වගේ සත්තු ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ලස්සන දේවලුත් එක්කලා මේ ගඟ උඩ ගඟ නැත්තම් මේ පරාක්‍රම සමුද්‍රයේ ගසක තියෙන ගස් වලින් හැදුණු මොනවාද ලස්සන කුටියක් තියෙනවා. මේක සමර් හවුස් එකක් වගේ සෙට් වෙන්න පුළුවන් තැනක්. ඉතින් ඒ වගේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. රෝරුව යන වටේ පේනවා මේක ඇතුළේදී. අපිට මේ වටේ යන්න පුළුවන්. නමුත් මෙතන ටිකක් දුරයි. අපි බලමු වටේට ගිහිල්ලා. පොඩි ඉෂුව එකක් තියෙන කාලය දැන් තව ටිකකින් අපිට යන්න වෙනවා මේ හොටෙල් එකෙන්. ඉතින් ඒ නිසා මම කල්පනා කරා දැන් මේ වෙනකොට පොඩ්ඩක් පූල් එකටත් බැහැලා පොඩි පූල් එන්ජොයිමන්ට් එකකුත් කරලා හිටියන හොඳයි කියලා. මොකද නැත්තම් අපි ආපුකින් එච්චර මේ ප්‍රයෝජනයක් හම්බෙන්නේ නැහනේ. එන්ජොයිමන්ට් එක නැතුව ගියාම පූල් එක එන්ජොයි කරන්න. ඉතින් ආපු එකෙන් හින්දා ආපු එකේ අපි මේක එන්ජොයි කරලාම ගියා නම් හොඳයි කියලා හිතනවානේ. එහෙමනම් අපි පූල් එකට බහින්නයි යන්නේ. දැන් පූල් එකට බැස්සට පස්සේ ඉතින් වීඩියෝ කරන්න අමාරුයි. මොකද වතුර ගෑනවනේ. ඒ නිසා මේ පරාක්‍රම සමුද්‍රයේ ලස්සන ප්‍රදේශයක ඉඳලා අද දවසේ කියන වීඩියෝ එක මම සමාප්ත කරනවා. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් හැමෝටම. අසේල රූපසිංහ වීඩියෝ ක්‍රියේෂන්ස් මේ වීඩියෝස් දාන්නේ ලොකු වරමුණක් ඇතුව. මොකද ඒ නිසා ඒකට උදව් කරන්න ලයික් එකක් දාන්න, ෆලෝ කරන්න, විශේෂයෙන් ෆලෝ කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. හොඳ හෝ නරක කියන්න. පොඩි පිස්සු වීඩියෝ දැම්මා කියලා එහෙම වැරද්දක් හිතන්න එපා. හරි ඒ නිසා අපි බලමු ඉදිරියට ඔයගොල්ලන්ගේ සහයෝගයත් එක්කලා මගේ Facebook එක කොයි විදිහට රැඳෙයිද කියලා. එහෙනම් සුබ සන්ධ්‍යාව සුබ උදෑසනක් හැමෝටම නැවත සැරේ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි මෙතනින් පිට වෙලා යනවා. යන ගමන් මග දිගට පුළුවන් වුණොත් වීඩියෝ එකක් දාන්න. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නැවත සැරයක් ආයිබෝවන්.